රුපියල් 19,300ක් එක්ක ව්‍යාපාරය පටන් ගන්නකොට ඇත්තටම හිතුවද එච්චර ලොකු වෙයි කියලා. දුප්පත් පවුලක කොල්ලෙට්ට කෙල්ලෙට්ට තමයි මේ බඩගින්න තියෙන්නේ. මේ බඩගින්න දන්නේ. මේ චමත්කගේ ගෙදර තමන්ගේ වර්තමානය කවමදාවත් තමන්ගේ අනාගතය තීරණය කරන්නේ නැහැ කියන එකට ඉතාම හොඳ සාක්ෂියක්. මේ දැවන්ත නුවරවල් ශමා කම්පියුටර්ස් නැමැති දැවන්ත සන්නාමයෙන් ආක්‍රමණය කරලා ඉවරයි. මම සටන් කරේ බ්‍රෑන්ඩ් එක නෙමෙයි. මං සටන් කරේ මගේ ලේ රත් වෙන ඇඟේ තිබ්බ හීනෙත් එක්ක. 19,300කුයි යකඩ හිතකුයි විශාල බඩගින්නකුයි ඔයාව ජයග්‍රහයි මනුස්සෙක් කරනවා. යකඩහි by Dr. Philip Neri ශ්‍රී ලංකා ඉන්ශුරන්ස් ලයිෆ් බලගැන්වීමක්. මම ඉන්නේ අකරදහය වත්තේ. එහෙමත් නැත්තම් අකරදහය ගමේ. බෝධිය වත්ත, කුඹි කැලේ, ඉද්ද වත්ත, බඩෝ විට කීරකොටු වත්ත, වනාත මුල්ල කිව්වාම අපේ මිනිස්සු බලන්නෙම වපරැහෙන්. ගොඩාක් වෙලාවට මිනිස්සු හිතාගෙන ඉන්නේ මේ වගේ එක සමූහයට මිනිස්සු එකතු වෙලා ඉන්න වතු ගම්වලින් ජයග්‍රහී මිනිස්සු බිහි වෙන්න පුළුවන්. මේ වත්තේ ඉන්න අපූර්ව තරුණෙක්. ඒ තරුණයා ජීවිතයේ පරාජය පිළිගන්න අකමැති තරුණෙක්. වැටිච්ච තැන වැටිලා ඉන්න අකමැති තරුණෙක්. ඔහු පළවෙනි පාර අපොස උසස් පෙළ විභාගය කරලා අපොස උසස් පෙළ විභාගය අසමත් වෙනවා. ඒ අතරතුරේදී ඔහුට හිතෙනවා ඔහුගේ අම්මයි තාත්තයි පටන් ගත්ත සිල්ලර කඩේ වැහිලා බංකොලොත් වෙලා ගිය සිල්ලර කඩේ පුංචි ව්‍යාපාරයක් පටන් ගන්න ඕනේ කියලා. හැබැයි ව්‍යාපාරයක් පටන් ගන්න ඕනේ කියලා හිතුණට ඔහුට ව්‍යාපාරයට මේ චූටි කඩ කෑල්ලට බෝඩ් එකක් දාගන්න සල්ලි නැතුව හිටියේ. ඔහු ගෙදර තිබ්බේ කළු පරණ තීන්ත ටින් එකක් අරගෙන පරණ පින්සලක් අරගෙන ඔහුගේ හදවතේ තිබ්බේ සන්නාමය ඔහු බිත්තියේ කොටනවා. ඊට පස්සේ ඔහු නැවත වතාවක් අපොස උසස් පෙළ ලියනවා. අපොස උසස් පෙළ දෙවනි වතාවෙත් ඔහු අසමත් වෙනවා. ඔහු අසමත් වීම බාරගන්න අකමැති තරුණයෙක් නිසා තුන්වෙනි වතාවෙත් අපොස උසස් පෙළ ලියනවා. ඒ වතාවේ ඔහු යාන්තමින් අපොස උසස් පෙළ සමත් වෙනවා. හැබැයි ඔහු අර එදා අම්මගේ තාත්තගේ බංකොලොත් වෙච්ච ව්‍යාපාරේ, ඒ අම්මගේ තාත්තගේ බංකොලොත් වෙච්ච සිල්ලර බඩු කඩේ, මේ මගේ පිටිපස්සේ තියෙන ඒ කම්පියුටර් ෂොප් එක, ඔහු ඒකත් අසමත් වෙනවා. මේ දුකෙන් ඉන්න තමන්ගේ මුණුබුරා දිහා බලලා මේ ආදරණීය ආච්චි අම්මා ඈ සන්තකේ තිබුණු රුපියල් 19,300 මේ තරුණයාගේ අතේ තියෙනවා. පසු කාලීනව ගිය වර්ෂයේ 2024 ඩිජිටල් අවුට්ලුක් රිපෝට් එකේ දැවැන්තම සන්නාම 10 අතරට තේරීපත් වෙනවා. සැබවින්ම ඔහුගේ ජීවිත කතාව අවුරුදු 70ක් තිස්සේ කොර ගසමින් බෙලහීනව නැගිටින්න අමාරුවෙන් දැන් නැගිටින්නට උත්සාහ කරන මේ ජාතියට දැවැන්ත ධෛර්යවන්ත කතාවක්. අත්හරින්න උත්සාහ කරන විකල්ප මාර්ග සොයන අයට චමත්කද සිල්වාගේ ජීවිත කතාව ධෛර්යවන්ත ජීවිත කතාවක්. මේ ඉන්නේ චමත්කද සිල්වා. ඒ දැවැන්ත සන්නාම 10 අතරින් ශ්‍රී ලංකාවේ දැවැන්තම ඉලෙක්ට්‍රොනික් කන්සියුමබල්ස් සන්නාම අතරින් 10කට තේරීපත් වුණු චමා කම්පියුටර්ස් අධිපතිතුමා. ඉතාම සතුටුයි ඔබ අඳුරගන්න ලැබීම. කොහොමද මේ මෙච්චර සාමාන්‍ය මිනිස්සුන්ට කිව්වම තේරුම් ගන්න අවංකවම ටිකක් ලොකු කතාවක් නේ. දැන් මේ කඩේ ඇත්තටම මම මේ කඩේ පෙන්වන්න ආවේ ආරම්භයේ පෙන්වන්න ඕන. ඔහු මේ කඩේ සුරක්ෂිත කරලා තියෙනවා. ඒක ඔහුට ඉතාම සුරක්ෂිත සංරක්ෂණය කළ යුතු වස්තුවක් නිසා මේ වගේ එකකින් පටන් අරගෙන කොළඹ, ගම්පහ, නුවර වගේ දැවැන්ත නුවරවල් වල ඔයාගේ සන්නාමයත් අරගෙන ඒ සන්නාමය දැවැන්ත නුවරවල් ආක්‍රමණය කරන්න ආපු ගමන ගැන පොඩ්ඩක් කතා කරන්න. ආපු ගමන ගැන කතා කරොත් ඩොක්ටර් 2016 තමයි චමා කම්පියුටර්ස් නිර්මාණය වෙන්නේ. ඉතින් අර කිව්වා වගේ අයින් කරලා තිබ්බ තීන්ත කුප්පියක් අරගෙන ඒ තීන්ත කුප්පියෙන් තමයි චමා කම්පියුටර්ස් කැල්ලුවේ. මට අද වගේ මතකයි පොඩි පුටුවක් තියලා මේ පුටුව උඩ නැගලා මෙතනින් පටන් ගත්තේ. මම හිතුවේ නෑ මේ පැත්තට එද්දි චමා කම්පියුටර්ස් කියලා ලියන්න ඉඩ මදි වෙයි කියලා. හරියට බැලුවොත් පේනවා ඉඩ මදි වෙලා තියෙනවා ERS ලියන්න. ටිකක් අකුරු එන්න පොඩි වෙලා තියෙනවා. ඉතින්
හරිම පොඩියට පටන් ගත්ත බිස්නස් එකක්. ඉතින් මට පොඩි කාලේ ඉඳන්ම තිබ්බා ලෝකේ හොල්ලන බ්‍රෑන්ඩ් එකක් හදන ලොකු පිස්සුව. ඒ පිස්සුව තමයි මේ තැනට අරගෙන ආවේ. ඉතින් තවත් තියෙනවා ඒක තවත් කට්ටියට අහපුවාම hina යන විහිළු කියලා හිතන විහිළු කරන්න හිතන හීනයක් තියෙනවා. ඉතින් ඒ හීනේ පස්සේ තමයි යන්නේ. දැන් මම හිතනවා මේ මම ඇවිල්ලා තියෙන ගමන මමගේ හීනෙන් සෑහෙන චූටි කඩයිමක් කියලා. තව ගොඩක් තියෙනවා ගමන යන්න. ඉතින් 2016 දැන් මේ වෙද්දී අවුරුදු 9ක්. ඉතින් 9ක් වෙද්දී කම්පැනි එක වෙනම ලෙවල් එකකට ලංකාවේ හොඳම බ්‍රෑන්ඩ්ස් අතරට ඇවිල්ලා තියෙනවා. ඉතින් ලොකු සතුටක්. ඉතාම අනර්ගයි. මම ඇත්තටම මේ ස්ථානයට ආවේ මට අවශ්‍ය වුණා මේ රටේ මගේ ශ්‍රී ලාංකීය ජනතාවට මේ ෂොප් එක පෙන්වන්න. මේ වගේ පින්සලකින් බෝඩ් එකක් දාගන්න අතේ සල්ලි නැතුව පින්සලකින් තමන්ගේ වෙළඳ සන්නාමේ බිත්තියේ ලියපු චමත්ක අද දැවැන්ත ඒවා කොච්චර දැවැන්තද කියනවා නම් එන්න ඔයා මායි චමත්කත් එක්ක අපි ඔයා අරගෙන යනවා. මේක ඇඩ්වර්ටයිස්මන්ට් එකක් නෙවෙයි. මේක මම සල්ලි අරගෙන කරන එකක් නෙවෙයි. මේක දනින් කොරගගහ අමාරුවෙන් ජීවිතය ජයගන්නට සටන් කරන ධෛර්යවන්ත ශ්‍රී ලාංකිකයන්ට ජීවමාන චිත්‍රපටයක්. රුපියල් 19,300ක් එක්ක ව්‍යාපාරය පටන් ගන්නකොට ඇත්තටම හිතුවද එච්චර ලොකු වෙයි කියලා? අනිවාර්යෙන්ම හිතුවා. පොඩි කාලේ නම් වගේ ලොකු හීනයක් තිබ්බා ලෝකේ වෙනස් කරන පෙරලිකාරයෙක් වෙන්න. මම ආයෙ කියනවා ලෝකේ වෙනස් කරන පෙරලිකාරයෙක් වෙන්න. ඒ හීනේ තමයි අද මම මෙතනට අරගෙන ආවේ. මම විෂුවලයිස් කරා දහස් ගණන් දෙනා මගේ සක්සස් ස්ටෝරි එක මේ වගේ බලනවා. මගේ සක්සස් ස්ටෝරි එක බලලා දහස් ගණන් දෙනා ඉන්ස්පයර් වෙනවා මම දැක්කා. ඒ හීනේ තමයි අද මම මෙතනට අරගෙන ආවේ. දැන් මේ ප්‍රශ්නේ ගොඩාක් මිනිස්සු ඉන්නවා චමත්ක ජීවිතේ මහන්සි ඒගොල්ලන්ට හේතුයි. කොහෙන්ද ජීවිතේ පටන් ගන්න කියලා දන්නේ නැහැ. පාග්ධනයක් නැහැ කියනවා. හරි අමාරුයි කියනවා. මේ වගේ තේට්ටු මිනිස්සුන්ට අහෙන්නත් එක්ක කියන්න අක්කර 10 වගේ ඒ දුප්පත් ඒ නිරිකුණු පසුබිමකින් ලොකු කෝටිපති දවන්ත ප්‍රය සෝදන මිනිස්සු ලොකු ව්‍යාපාරිකයෙක් හැදෙන්න පුළුවන්. අනිවාර්යයෙන්ම පුළුවන්. මේ ඔය ඉන්නේ. ඉතින් දුප්පත් පවුලක කොල්ලෙක්ට කෙල්ලෙක්ට තමයි මේ බඩගින්න තියෙන්නේ. මේ බඩගින්න දන්නේ කට්ට දන්නේ ලේ රත් වෙන හීනයක් හදාගන්නේ බඩගින්න මැති. නියම සමාජය කියන්නේ හරි විසකුරු අනාන්තරයක් වගේ එකක්නේ. දැන් ඔයා හිටපු ස්ථානයේ එවැනි ස්ථානවල ගොඩාක් තරුණ ළමයි නොදන්නාකමට සමාජ භාෂාවෙන් කියන බජාර් බහිනවා, බල බහිනවා. ඒ ඔය තරුණයෙක් හැටියට තරුණ කාලේ හිතුනේ නැත්නම් මේ වගේ දෙයකට ආකර්ෂණය වෙන්න මේ වගේ දෙයක් try කරලා බලන්න. ඔය try කරලා බලන්න. try කරනව නෑ. මම මේ හැම සමාජයකටම ආශ්‍රය කරා. ඇත්තටම කිව්වොත්. මගේ හිටියා කුඩු ගහන යාළුවෝ හිටියා, ගංජා ගහන යාළුවෝ හිටියා, ඇත්තටම හිරේ ගියපු යාළුවෝත් හිටියා. මම ඒව සමාජයෙන් ආශ්‍රය කරා. ඒ සමාජයේ උගන්වන පණිවිඩ තමයි මාව මේ තැනට අරගෙන ආවේ. මොකද එක්ස්පීරියන්ස් තමයි මිනිස්සෙක්ව වෙනස් කරන්නේ. කියන්න ඕනේ විශේෂයෙන් මේ කාටවත් විශ්වාස කරන එකක් නෑ. මම අද වෙනකම් බියර් උගුරක්වත් කඩේ තියලා නෑ. ඒකට හේතුව මගේ හීනේ උනේ ඒ වගේ ජරා ජීරණ පසුබිමක ජීවත් වෙන්න නෙමෙයි. වෙනස් ලෝකේ දිනන වීරයෙක් වෙන්න. ඔයා අවුරුදු 23 24 වගේ වෙනකොට ලංකාව දාන්න ප්‍රසිද්ධ වෙන්න මම අර කලින් කිව්වා වගේ ඩිජිටල් අවුට්ලුක් රිපෝට් එකේ දැවැන්ත සන්නාම චමක්ක අති දැවැන්ත උස මහත යෝධයෝනි බයවුනේ නැද්ද? පොඩ්ඩක්වත් බයිර දෙන්නේ නෑ. බය කියන එක ඇත්තටම මම දන්නේ නෑ. මොකද මම සටන් කරේ බ්‍රෑන්ඩ් එක නෙමෙයි. මං සටන් කරේ මගේ හීනෙත් එක්ක. මගේ ලේ රත් වෙන ඇඟේ තිබ්බ හීනෙත් එක්ක. මම එදා 19,300ක් අතේ තියාගෙන මම විෂුවලයිස් කරා චමා කම්පියුටර්ස් මේ වගේ තැනකට ඇවිල්ලා ඉන්නවා. කොළඹ මරීන මෝල් වගේ බ්‍රාන්චස්, කැන්ඩි බ්‍රාන්චස්, විනුවන්කොට බ්‍රාන්චස්, ලංකාව වටේම බ්‍රාන්චස් නිදිලා තියෙනවා. මම විෂුවලයිස් කරා 19,300ක් අතේ තියාගෙන අද මෙතනට එනවා කියලා දැකපු හීනේ අද මෙහෙම ඒ මගේ ඇස් දෙකට පේන්න තියෙනවා. මං එතනට ඇවිල්ලා ඉන්නවා. ඕන කෙනෙක් මට චැලෙන්ජ් කරන්න පුළුවන්. මං ඉන්නේ පිස්සුවකින්. මං ඒ පිස්සුව වෙනුවෙන් බැරෙන්න ඕන ලෑස්ති. ඒක හරි අපූර්ව කතාවක්. ගින්දර වගේ රස්න හීනයක් තියෙන චමක්කද සිල්වා ඉතාම අමාරුවෙන් කොරගහමින් නැගිටින්නට උත්සාහ කරන අපේ ජාතියට තරුණ පරම්පරාවට අනර්ග පණිවිඩ කීපයක් දෙනවා. ඔයා ඉපදෙන භූමියවා, ඔයා යන ඉස්කෝලේවා, ඔයාගේ අම්මා තාත්තගේ ආර්ථික සමාජ පන්තිවත් ඔයා කවුද කියලා නිර්වචනය කරන්නේ නැහැ. ඔයා කවුද කියලා නිර්වචනය කරන්නේ ඔයා ගැන හිතනදී. ඔයා ජාග්‍රහණයෙක් කියලා ඔයා හිතනවා නම් සමත්ක රිතුව වගේ ඔයා ජාග්‍රාහිකයෙක් වෙනවා.
ඔයා පරාජිතයෙක් ඇල්මැරිච්ච ජීවිතය අතහරින කෙනෙක් හැටියට ඔයා හිතනවන ඔයා ඇල්මැරිච්ච ජීවිතේ පරාජිත කෙනෙක් වෙනවා. චමත්කද සිල්වගේ ජීවිත කතාව මේ තරුණ පරම්පරාවට ඒ විතරක් නෙවෙයි ජීවිතය ජයගන්න සටන් කරන හැම මනුස්සයකුටම අච්චුපත පාඩම් මාලාව ජීවිතය ජයගන්න අපි ගොඩක් වෙලාවට මිනිස්සුන්ට කතා කරනවා ඒගොල්ලෝ කියනවා ඩොක්ටර් ලොකු ප්‍රාග්ධනයක් නේ අනේ බලන්න මේ බැංකු පද්ධතියත් එක්ක කිසි දෙයක් කරන්න බෑ ඒගොල්ලෝ හැම එකකටම යම් ඩොකියුමන්ට්ස් ඉල්ලනවා අපිට කිසි ණයක් දෙන්න කෙනෙක් නෑ අපිට උදව් කරන්න කෙනෙක් නෑ හැබැයි චමත්ක රුපියල් 19300කුයි වැටුනාම නැගිටින යකඩ හදවතකුයි ලේසියෙන් වේලින්නේ නැති තෙතමනෙන් පිරිච්ච ඉතාම විශාල බඩගින්නකුයි එක්ක ලාබාන වයසේදී 23 24 කෝටිපතියෙක් වුණා නම් ඔයාට අවශ්‍ය කරන්නේ සමහර වෙලාවට රුපියල් 19300කුයි වැටුනාම නැගිටින යකඩ හදවතකුයි මහ විශාල බඩගින්නක් මහ විශාල ප්‍රපාශයක් තියෙන පිනන හදවතකුයි විතරයි 19300කුයි යකඩ හිතකුයි විශාල බඩගින්නකුයි ඔයාව ජයග්‍රහයි මනුස්සෙක් කරනවා